වෙල්කම් ටු ට්වින් බෙල්ස්. ඉතින් ඇත්තටම ඔයාව ඉංග්‍රීසි දන්නවද කියලා බලමු. සරල කෙටි වාක්‍ය 7ක්. ඒ 7කින් අපි බලමු ඔයා ඇත්තටම ඉංග්‍රීසි දන්නවද කියලා. පොඩි තැනින් පටන් ගනිමු. බලන්න මේ වාක්‍ය 7 මොනවද කියලා. පළවෙනි එක මම කැමති. ඊට පස්සේ දෙවෙනි එක ඔහු කැමති. ඒගොල්ලෝ කැමති. ඔහුගේ යහළුවා කැමති. මගේ අම්මා කැමති. අපි කැමති. ඇය කැමති. සරල කෙටි වාක්‍ය 7ක්. ඉතින් මේ 7 නිවැරදිව ඔයාට ව්‍යාකරණානුකූලව කියන්න පුළුවන්ද කියලා චෙක් කරලා බලන්න. ඉතින් මේ වාක්‍ය සකස් කරන්න කලින් දැනගත යුතුම දෙයක් තමයි verbs ගැන. ඒ කියන්නේ ක්‍රියාපද ගැන. ක්‍රියාපදවල singular verbs තියෙනවා, plural verbs තියෙනවා. මේ ගැන මම වීඩියෝවක් ඉදිරිපත් කරලා තියෙනවා. description එකට මම ඒක ඔයාලට නැවතත් බලන්න ඉදිරිපත් කරන්න. ඒකත් බලලම පටන් ගන්න කොහොමද සකස් කරන්න පුළුවන්ද කියලා. මම කැමති. මම කියන්නේ සරු නාම පද වලින් පළවෙනි නාම පදේ මම. I like. මම කැමති. I like. I eat. මම කනවා. I drink. මම බොනවා. ඉතින් I සමග ඕනම ක්‍රියාපදයක් බහුවචන ස්වරූපයෙන් තමයි යොදන්නේ. ඊට පස්සේ he likes කියලා අපි යොදලා තියෙනවා. ඇයි කියලා බලමු. ඔහු කැමති. he කියන්නේ ඒකවචන නාම පදයක්. ඒ සමග ක්‍රියාපදයේත් ඒකවචන ස්වරූපයෙන් තමයි තියන්න ඕන. එතකොට he like කියලා ලිව්වොත් වැරදි. he likes. he goes. he plays. මේ විදිහට තමයි අපි නිවැරදිව ලියන්නේ. ඒගොල්ලෝ කැමති. ඒගොල්ලෝ නැත්තම් ඔවුන් කියලා ලියන්නේ they කියලා. they කියන්නේ බහුවචන නාම පදයක්. බහුවචන නාම පදයක් සමග බහුවචන ක්‍රියාපදයක් තමයි යොදන්නේ. they like. they play. they write. ඒ විදිහට අපි කෙටි වාක්‍යයක් සකස් කරගන්න පුළුවන්. ඔහුගේ යහළුවා කැමති. ඔහුගේ යහළුවා කිව්වම his friend. his friend කියන්නේ ඒක වචන නාම පදයක්. ඒක වචන නාම පදයක් නිසා his friend likes කියලා තමයි යොදලා තියෙන්නේ. ඒක නිවැරදි. නැත්තම් his friend like කියලා ලිව්වොත් වැරදි. his friend likes. අපි තවත් ඊළඟ සරල වාක්‍ය බලමු. මගේ අම්මා කැමති. my mother. මගේ අම්මා කියන්නේ my mother. එතනත් ඒක වචන නාම පදයක් නිසා ක්‍රියාපදයට ඒ ස්වරූපයෙන්ම තියන්න ඕන. my mother likes. my mother likes. my mother cooks. ඒ විදිහට කෙටි වාක්‍යයක් සකස් කරගන්න පුළුවන් නිවැරදි ආකාරයෙන්. තවත් අපි බලමු අපි කැමති. අපි කිව්වම we like. we like. මෙතනත් බහුවචන නාම පදයක් සමග බහුවචන ක්‍රියාපදයක් යොදලා තිබෙනවා. we like. අපි කැමති. we study. අපි අධ්‍යයනය කරනවා, ඉගෙන ගන්නවා. ඒ විදිහට අපිට යොදා ගන්න පුළුවන්. we like. ඉතින් ඒ විදිහට she ඇය කැමති. she likes. මෙතනත් ඒක වචන නාම පදයක් සමග ඒක වචන ක්‍රියාපදයක් යොදලා තියෙනවා. දැන් මෙතනදී singular සහ plural verbs සහ nouns ගැන හොඳ දැනුමක් තියෙන්න ඕන. ඒ ගැන වෙනමම වීඩියෝ දෙකක් මම කරලා තියෙනවා. මේ දෙකත් ඔයාලට description එකේ මම ඇතුළත් කරලා තියෙනවා. ඔයාලත් ඒකත් බලන්න. අපි මේක කෙටියෙන් බලමු. දැන් මේක සකස් කරපු වාක්‍ය ගැන. හරි. මෙතන තියෙන්නේ නාම පද I ඇතුළු බහුවචන නාම පද සමග බහුවචන ක්‍රියාපද එකතු කරලා තමයි වාක්‍ය සකස් කරන්නේ. ඒ වගේම ඒක වචන නාම පද සමග ඒක වචන ක්‍රියාපද එකතු කිරීමෙන් තමයි අපි කෙටි සරල වාක්‍ය සකස් කරන සාමාන්‍ය ක්‍රමය තිබෙන්නේ. ඉතින් අපි බලමු ව්‍යාකරණ සාරාංශගත කරලා. ගත්තොත් මෙන්න මේ විදිහට තමයි මම මෙච්චර වෙලා කතා කරේ. plural noun එකක් එක්ක plural verb එකක් එකතු කරලා තමයි වාක්‍යයක් සකස් කරලා තිබෙන්නේ. ඒ වගේම singular noun එකක් එක්ක singular verb එකක් එකතු කරලා කෙටි සරල වාක්‍ය සකස් කරලා තියෙනවා. හරිම සරලයි. බලන්න ඔයාලයි වාක්‍ය 7න් වාක්‍ය කීයක් මේ වෙනකොට නිවැරදිව කියන්න පුළුවන් වුණාද කියලා. එහෙමනම් 7න් 7ම පුළුවන් වුණා නම් ඔබේ දැනුම බොහොම සාර්ථකයි. තවත් එක වීඩියෝ එකකින් අපි හමු වෙමු. ඉතින් මේ වීඩියෝ හොඳද කියලා ඔයාගේ කමෙන්ට් එකකින් පොඩි විස්තරයක් දාන්න. මේ වීඩියෝ හොඳද නරකද කියලා. මේ වගේ තවත් සරල කෙටි වීඩියෝ ඉදිරිපත් කරන්න මම බලාපොරොත්තු වෙනවා. සියලු දෙනාට wish you all the best.